අද අපි හදන්න යන්නේ රසම රස පහසුවෙන් හදන්න පුළුවන් ෆෘට් සලාඩ් එකක්. ඉතින් ඔයාලා කැමති විදිහේ පළතුරු මේකට ඇඩ් කරගන්න පුළුවන්. මම මෙතනදි ගන්නවා දොඩම්, ඇපල්, මිදි, අන්නාසි, කොමඩු, හොඳට ඉදුණු කෙසෙල්, ඒ වගේම වියලි මිදි. මුලින්ම මේ විදිහට අන්නාසි ගෙඩිය අරගෙන හොඳින් පිරිසිදු කරලා පුංචි කෑලි වලට කපා ගන්න. අනිත් පළතුරුත් හොඳින් පිරිසිදු කරලා පුංචි කෑලි වලට කපා ගන්න. මේවා එකම සයිස් එකකට කපා ගන්න බලන්න. මොකද එතකොට අපේ සලාඩ් එක ගොඩක් ලස්සනයි සහ පිළිවෙලයි. ඊට පස්සේ බෝල් එකක් අරගෙන අපි මේකට ඇඩ් කරනවා අන්නාසි, ඇපල්, මිදි, කොමඩු, කස් ලබු, කෙසෙල්, දොඩම්, ඒ වගේම වියලි මිදි මේ විදිහට දාගන්න ඕනේ. ඒකට දෙහියුෂ ටිකක් සහ අවශ්‍ය නම් මීපැණි ටිකක් දාගෙන මේ විදිහට අපි මේක මික්ස් කරගන්නවා. ඔයාලට මෙතනදී මිල්ක් මේඩ් උනත් දාගන්න පුළුවන්. ඒ වගේම මෙතනදී පළතුරු පොඩි නොවන විදිහට මික්ස් කරගන්න. ඉතින් ඔයාලට මේක බෝල් එකේම නැත්තම් මේ විදිහට කප් එකකට දාලා අවශ්‍ය නම් අයිස් ක්‍රීම් ටිකක් ඇඩ් කරගෙන සර්ව් කරන්න පුළුවන්.